ගෙබේ වැලි මළුවට ඇතුළු වීමට ප්‍රථම සංක සහ පද්ම බහිරව රූප දෙක හඳුනාගත හැකි වෙයි. වංශ කතාවලට අනුව අභයගිරිය ඉදිකරන අවස්ථාවේදී ඇති වූ අමනුෂ්‍ය බලපෑම් මඩ පැවැත්වීමට සංක සහ පද්ම බහිරවයන්ට අභයගිරියේ ආරක්ෂාව බාර දී තිබෙයි. ඒ අනුව අභයගිරි දාගැබේ ඉදිකිරීම නිම කිරීමට හැකි වී ඇති අතර සංක බහිරවයාගෙන් වෛරය නිරූපණය වන අතර පද්ම බහිරවයාගෙන් ප්‍රාර්ථනාවන් නිරූපණය වෙයි. එහෙයින් අභයගිරි දාගැබ් පරිශ්‍රයේ අදටත් ඇති සංක බහිරව රූපය රගත් දේවාලය වෙත පැමිණ බැතිමතුන් පලිගැසීමත් පද්ම බහිරව රූපය රගත් දේවාලය වෙත පැමිණ ප්‍රාර්ථනා සිදු කිරීමත් දැකගත හැකි වෙයි. සංක පද්ම බහිරව දේවතාවුන් වහන්සේලා දෙනම වෙනුවෙන් පූජා